ලෝකේ හිමිවීම සහ අහිමිවීම හැම මොහොතකම පවතින දෙයක්. ඒ දෙකම ඊටාම සාමාන්‍ය තත්ත්වයක්. දැන් පෘථග්ජන ලෝකේ හිමිවීමෙන් ආස්වාදයටද අහිමිවීමෙන් සෝසසුම් වලටද එකතු වෙනවා. ඒ හිමිවීම සහ අහිමිවීම දෙස ඊටා මඳහත් සිතකින් බලාගෙන ඉඳමින් මමත්වයෙන් ලෝකේ ගන්න එක මානසික අතහැරලා දාපු දවසට එයාගේ සිත සත්‍ය අවබෝධයට එකතු වෙනවා. එතකොට මට මාව හම්බ වෙන්නේ මෙනෙහි කරන්න පුළුවන් මට්ටමේදී විතරයි. මෙනෙහි නැති විදියට නැති මෙනෙහි කරන්න බැරි වෙලාවට, ඒ කියන්නේ මන ආයතනය අනුව අපේ සිත නොපවතින වෙලාවට, මන ආයතනය අනුව මේ අපිට අපේ සිත නොපවතින වෙලාවට දැන් ඇහෙන් දකින්න දෙයක් වුණත් එහෙමනේ. චක්කුද්්වාරය, මනෝද්්වාරය, චක්කුද්්වාරය, මනෝද්්වාරය මේ විදියට මේ අපි අරමුණු ගන්නෙ. එතකොට එතකොට ඒක සම්පූර්ණයෙන්ම අපේ මේ තියෙන සිද්ධවන ක්‍රියාවලිය තේරුම් ගන්න. මේ මනෝද්්වාරික ස්වභාවය ඊටාම ප්‍රබල සම්දිස්ථානයක්. ඇයි මෙනෙහි කළොත් විතරයි ලෝකයක් තියෙන බවට වැටහෙන්නේ. මම ඉන්න බවට, මගේ කියලා ගන්න පුළුවන් දේවල් තියෙන බවට වැටහෙන්නේ. ඒ විදියට මෙනෙහි කළාට නැවත නැවත චක්කුද්්වාරික, සෝතද්්වාරික ආදී වශයෙන් අරමුණු මුණ ගැහෙනකොට අර මෙනෙහි කරන මට්ටම නිරුද්ධ වෙලා තමයි නැවත නැවත ලෝකයක් එක්ක එකතු වෙන්නේ. එතකොට ඒ එකතු වෙන මට්ටමේ මේ සිතේ සිද්ධ වෙන නිරතුරුව බිඳී යාම කියන එක, ඉපදී බිඳීම කියන එක ඇතුලේ මට මාව හැම වෙලාවකම අහිමි වෙනවා.